හරි ඉතින් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකෙන් අලුත්ම brand new video එකක් එක්ක. හරි ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ Call of Duty series එකේ Call of Duty game පිළිබඳව. හරි ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහිල්ලා බලමු Call of Duty ලාගේ Call of Duty series එක ගැන. හරි ඉතින් වීඩියෝ යන්න කලින් මතක් කරනවා මගේ channel එක subscribe කරලා නැති කෙනෙක් ඉන්නවා නම් දැන්ම පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා bell icon එකත් all කරලා තියාගන්න කියලා. මේ වීඩියෝ එක හොඳයි කියලා දෙනවා නම් like එකකුත් දාන්න කියලා. ඉලගේ පළවෙනි දිගහැරම තමයි Call of Duty කියලා කියන්නේ. මේක 2003 ඔක්තෝබර් 29 Microsoft Windows සඳහා පමණක් නිකුත් වෙච්ච ගේම් සීරීස් එකක්. මේක තමයි කොඩ්ලාගේ පළවෙනිම ගේම් එක මේ එකන ගේම් සීරීස් එකක්. මේක ග්‍රැෆික් එක උනත් මාරම ක්වොලිටි එකට හදලා දෙනවා 2003 පළවෙනි සීරීස් එක උනත් කරන්න තියෙන මේ ජෙනරල් අපිට හම්බ වෙනවා එයාගේ ගයිඩ් එකත් එක්ක එයා කියන විදිහට තමයි මේකේ ඉස්සරවම ට්‍රේනින් එක සක්සස්ෆුල් කරපුවම තමයි අපිට ගේම් එකේ ඉදිරි මේ ටාස්ක් එකට යන්න හම්බෙන්නේ. දෙවැනි ලෝක යුද්ධයේ ඇමරිකාව බ්‍රිතාන්‍ය සහ සෝවියට් සෙබළුන්ගේ සිද්ධ වෙච්ච භූමිකාව තමයි මේ ගේම් එකක් වශයෙන් රිලීස් කරලා තියෙන්නේ. ඇත්තටම මේක ලස්සනම කතා මාලාවක් එක්කන ගේම් එකක් Call of Duty series එකේ පළවෙනිම ගේම් එක. ඉතින් මේ ගේම් එක ඔයාලා ප්ලේ කරලා නැත්නම් අදම ප්ලේ කරන්න කියලා කියනවා. හරි ඉතින් අපි දැන් බලමු ඊළඟට Call of Duty ලාගේ ගේම් එක මොකක්ද කියලා. දෙවෙනි දිගම ඒ කියන්නේ Call of Duty 2 මේක ඉස්සරවම 2005 ඔක්තෝබර් 5 Microsoft Windows සඳහා 2005 නොවැම්බර් විතර Xbox 360 සඳහා Mac OS සඳහා මේක දීලා තියෙනවා. හරි ඉතින් මේකේ කතාව පැත්තට ගියොත් මේකත් අර පළවෙනි ගේම් එක වගේම දෙවෙනි ලෝක යුද්ධේ පාදක කරගැනීමෙන් තමයි මේ ගේම් එකත් හැදිලා තියෙන්නේ. ඉතින් මේ ගේම් එක වලට සෝවියට් හමුදාවේ සෙබළෙක් වගේම ඇමරිකානු හමුදාවේ සෙබළෙක් වගේම බ්‍රිතාන්‍ය හමුදාවේ සෙබළෙක් වශයෙන් ක්‍රීඩා කරන්න තියෙනවා. ඇත්තටම මේක නම් මාරම මේ පවර්ෆුල් ගේම් එකක්. මේක හැබැයි කලින් ගේම් එකට වඩා මේ ක්වොලිටි අතින් ග්‍රැෆික් අතින් මාරම ඉහළ තත්ත්වයක තියෙනවා. මේක ඇත්ත ගතියකුත් දැනෙනවා මේ ගේම් එක ක්‍රීඩා කරගෙන යනකොට. ඇත්තටම ලස්සන ගේම් එකක්. මේකේ අලුත් විශේෂාංග පැත්තට ගියොත් එහෙම පළවෙනි කොඩ් එකේ තිබුණ නැති හෙල්ත් එක පුරව ගන්න, කියන්නේ මේ හෙල්ත් වැඩි කරගන්න විශේෂාංග මේකට ඇතුළත් කරලා තියෙනවා. තව එකක් කිව්වොත් එහෙම ග්‍රැනයිට් එකක් ළඟ පුපුරන්න යනවා නම් ඒකත් මේකේ පෙන්눔 කරන්න පුළුවන් සිස්ටම් එකක් විදිහට මේකේ දීලා තියෙනවා. Hören Sie auf! Bitte töten Sie mich nicht! Unsere Truppen Comrade Mr. He says the enemy is moving behind our lines to the southeast, and they are supported by half trucks and mobile artillery. Sir, there's a German attack forming to the southeast. It looks serious. Listen, comrades. There is an armory to the east in the basement of a house. හරි ඉතින් අපි දැන් බලමු ඊළඟට Call of Duty ලාගේ ගේම් එක මොකක්ද කියලා. Remember what you have learned. Good luck. හරි ඉතින් ඊළඟට තමයි Call of Duty 3 රිලීස් වුණේ. ඒක 2006 වසරේ තමයි නිකුත් වෙන්නේ. මේකත් පුද්ගලික යුද ක්‍රීඩාවක් වශයෙන් තමයි මේකත් නිකුත් වුණේ. ඇත්තටම මේකේ තියෙන ප්‍රධානම කාරණා තමයි මේ Microsoft Windows සඳහා මෙයා රිලීස් කරේ නැහැ. ඇත්තටම මේ උඩ වැටෙනව ටික විතරයි මේක ගේම් එක රිලීස් කරේ. ඇත්තටම මේ ගේම් එකේ නෝර්වේ, පැරිස්, බෙල්ජියම ප්‍රධාන වශයෙන් යුද්ධ වේදිකාව තමයි මේ ගේම් එකේ මේ ඇතුළත් කරලා තියෙන්නේ. ඇත්තටම මේ ගේම් එක PC වලට දුන්නේ නැති එක ඇත්තටම ලොකු අවුලක්.
හරි ඉතින් මේක PC වල දුන්න නැති වුණාට මේක අනිත් platform වල දුන්න නිසා මේකත් graphic අතින් මාර මියල ඉඳලා මේක කලින් game එකට වඩා අවුරුද්දකට පස්සේ තමයි මේක release වුණේ. ඇත්තට මේකත් ලස්සන කතාවක් එක්කන මාරම quality game එකක්. If the Allies cannot hold the land beyond the beaches of Normandy. See that? Hey, Nichols, keep watch for me. I'm gonna bag me a few of these. Oh, nice. There's smoke grenades in here too. See if you can get one in that old barn there. You wanna try cooking one off? හරි ඉතින් අපි දැන් බලමු ඊළඟට Call of Duty ලගේ ගේම් එක මොකක්ද කියලා. 15,000 loops. හරි ඉතින් ඊළඟ ගේම් එක තමයි Call of Duty 4 එහෙම නැත්නම් Call of Duty Modern Warfare කියලා කියන්නේ. මේක 2008 වසරේ තමයි ප්‍රථම වරට නිකුත් වුණේ. මේකත් ඒක පුද්ගල යුද ක්‍රීඩාවක්. And the bad news? We've got a new guy joining us today. ඇත්තටම මේ ගේමේ කලින් Call of Duty series 1 2 3 වගේ නෙමෙයි මේ හතරවෙනි ගේම් එක නවීන යුද්ධ ගැටුම ඒ කියන්නේ මොඩර්න් වෝෆියා කියලා කියන්නේ නවීන ඒ කියන්නේ මේකේ පුහුණු වීම පවා අලුත් විදිහට තියෙන අලුත් ගන් ඒ වගේම ග්‍රැෆික් අතින් මාරම ක්වොලිටියක් තියෙනවා මේකේ. මේකත් මාරම කතාවක් එක්ක තියෙන ලස්සන ගේම් එකක්. Lovely. Now, shoot at the target. මේ ගේම් එක නැවතත් Microsoft Windows සඳහා නිකුත් වුණා. Stop aiming down your sights. I want to see you fire from here. Now I'm going to block the targets with a sheet of plywood. I want you to shoot the target. 0200. Dismissed. හරි ඉතින් අපි දැන් බලමු ඊළඟට Call of Duty ලගේ ගේම් එක මොකක්ද කියලා. හරි ඉතින් ඊළඟ ගේම් එක තමයි Call of Duty World at War කියන්නේ. මේක 2008 වසරේ ප්‍රථම වරට තමයි නිකුත් වුණේ. මේක Call of Duty ලගේ පස්වන කොටස. ඇත්තට මේක හරි ඉතින් මේ කතාව පැත්තට ගියොත් මේකේ මේ ක්‍රීඩාවේ යුද පැසිෆික් හා නැගෙනහිර නැගෙනහිර යුද්ධය ගැන තමයි මේකේ තියෙන්නේ. හරි ඉතින් මේකේ හම්බෙන සෙබළුන් දෙන්න වටේ තමයි මේ කතාව ගෙටලා තියෙන්නේ. වුන් දෙන්න ජර්මන් හා ජපාන් හමුදාවට සමග සටන් කරන භූමිකාව තමයි මේ ගේම් එකේ ඇත්තටම වෙනස් කරලා. මේක හැබැයි පළවෙනි දෙවෙනි ගේම් තුන්වෙනි ගේම් එක වගේ නෙමෙයි, පොඩ්ඩක් වෙනස් තත්ත්වයකට තමයි යන්නේ. මේකේ තව විශේෂම කාරණා තමයි මේකෙත් මල්ටිප්ලේයර් අවස්ථාවක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔන්ලයින් ඒ වගේ. මේකේ තව වැඩි විස්තර කතා කරොත් එහෙම සොම්බිලාත් එක මේ ෆයිට් එකක් එක්ක යන ගේම් එකක් තමයි මේක ලෝකේ පුරා ජනප්‍රිය වෙන්න ප්‍රධානම හේතුව තමයි මේක සොම්බි ගේම් එක Call of Duty Zombie කියලා. ඇත්තට මේක ලස්සන කතාවක් කියන ගේම් එකක්. මේක ප්ලේ කරලා නැති අනිවාර්යෙන් ප්ලේ කරන්න කියලා. Don't tell him a fucking thing. Miller, you're okay. Thank God. We're gonna make them pay for what they've done. Fuckers! Grab a rifle. We're gonna tear this place apart. Roebuck, signal the strike team. Go! Boom, boom, boom! Roebuck, right foot! You take the left! හරි ඉතින් අපි දැන් බලමු ඊළඟට Call of Duty ලගේ ගේම් එක මොකක්ද කියලා. හරි ඉතින් ඊළඟට කතා කරන්න යන්නේ Call of Duty Modern Warfare 2 කියන ගේම් එක. මේක 2009 වසරේ තමයි නිකුත් වුණේ. මේක Call of Duty මාලාවේ 6 වෙනි කොටස. ඒ කියන්නේ 6 වෙනි ගේම් එක. එන්නේ Call of Duty 1 එකේ තියෙන කතාවම දිගට දැන් යන එක.
මෙහෙම බැලුවොත් Call of Duty World at War ගැන මැදින් පැනලා තියෙන්නේ. ඒ වගේ මේකත් Windows වලටත් අනිත් platform වලටත් play කරන්න දුන්නා. මේකත් සුපිරිම මේ graphic එක තියෙන ඉතාමත්ම ඉහළ තත්ත්වයක තියෙන game එකක්. මේක මාරම ලස්සනයි. මේකේ කතාවත් යන්නේ මාරම මේ කතාවත් මාරම ලස්සනයි. ඒ වගේ මේ ඉතින් මේකෙත් Call of Duty Modern Warfare 1 එකේ වගේම ප්‍රධාන චරිත දෙකක් ඉන්නවා. ඒ දෙකයි තවත් චරිතයක් මේකට එකතු වෙනවා. Cross කියලා. ඇත්තටම මේක ඇත්තටම කිව්වොත් එහෙම යුරෝපයේ මැද පීරදිග හර රුසියානු ප්‍රදේශවල යුද ගැටුම තමයි මේකේ ගොඩක්ම එළියට එන්නේ. ඇත්ත වශයෙන්ම කිව්වොත් මේක අතිශය වේගවත් එම නාට්‍යමය හා චිත්‍රපට සීන් එකේ පොඩ්ඩක් අර තියෙන ගේම් එකක්. මොකද ඒ තරමට මේක ගේම් එක ප්ලේ කරන එක ඇත්තම ගතිය මේකෙන් දීලා තියෙනවා. Call of Duty එකේ මාරම ලස්සනයි. ප්ලේ කරලා නැති අනිවාර්යෙන් මේ ගේම් එක ප්ලේ කරලම් බලන්න කියලා අනිවාර්යෙන්ම කියනවා. ඉතින් මේ විදිහේ තමයි Call of Duty මේ සීරීස් එකේ ගේම් ටික යන්නේ. මේක 2025 වෙනකම් Call of Duty ඩෙවලොප් වෙනවා. මම අදට මේ වීඩියෝ එක මෙතනින් අතර කරනවා. ඉදිරි Call of Duty සීරීස් ටික ඔයාලට ගෙන්න බලාපොරොත්තු වෙන්න. ඉතින් එන්න